සතුරු දවසක් මට වගේම ඔයාලා හැමෝටම ඒ සතුර ගැන ආපස්සට හැරලා බලනකොට මට මතකයි සර් අපි මම මේ උපන්දින සමරන 12 වෙනි අවස්ථාව. ඉතින් අපි ඉස්සෙල්ලා උපන්දින සාදේ සමරද්දී අපි සියලුම දෙනා එකතු වෙලා පොඩි ටේබල් හදාගෙන පුටු වටේට හදාගෙන අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරලා කේක් එකක් කපලා අපි හිතා උද්‍යෝගයෙන් සහ ආදරයෙන් අපි හැමදෙනාම මීට කලින් අවුරුදු වල මේ උපන්දින සාරය සමරුවා. ඉතින් ඒ වෙනකොට අද තත්ත්වයේ බලනකොට අද මේ වගේ විශේෂ සැරසිලි ඒ වගේම තෑගි භෝග මූල්‍යමය ත්‍යාගය ද්‍රව්‍යමය ත්‍යාගය ගොඩක් දේවල් එක්කව වෙලා ප්‍රණීත ආහාර පාන ඒ වගේම නැවුම් විදිහකට අපිට මේ උපන්දින සාදය ලෑස්ති කරලා තියෙනවා. මම හිතන්නේ අපි සේවක සංඛ්‍යාව ඔක්කොම එකතු වෙලා ගත්ත විශිෂ්ට ජයග්‍රහණයක් මේක. ඉතින් ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනේ සර්ගේ ලෙන්ගතුකම අපිත් එක්ක හැමදාම බෙදා හදා ගන්නවා මේ උපන්දින සාදයට එකතු වෙලා. ඉතින් ඇත්තටම සර් බෙහෙවින් ස්තුතියි. ඒකට ඒ වගේම විපුල රණසිංහ මැතිතුමා අසනීප තත්ත්වයේ තියාගෙනත් සර් අපිත් එක්ක මේ උපන්දින සාදයට එක්කව වීම අපිට ඇත්තටම ආශිර්වාදයක්. ඉතින් මං සියලුම දෙනාට සුබම උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.